මරියා පියරි කියලා සිස්ටර් කෙනෙක් හිටියා. මේ සිස්ටර් දාබර දුවේ පුතේ අවාසනාවන්ත තැනකට වැටුණා. ඇය තරුණ කාලෙම ඇයට වැළඳුණා අදටත් බේත් හොයාගත්ත නැති රෝගයක් පාකින්සන්ස්. මුළු ඇඟම ගැහෙනවා. බ්‍රෂ් එක අල්ලලා දත් මදින්න බෑ. පනාව අරගෙන කොණ්ඩේ පීර ගන්න බෑ. හදාගත්ත තේ කෝප්පේ බොන්න බෑ. බත් ටික අනලා කටට දාගන්න බෑ. මුළු අතම ඇඟම වෙවුලනවා. මේ සිස්ටර් මොනවද කෙරුවේ? මේ සිස්ටර් ගියා සොහොනක් ළඟට. සොහොනක් කියලා කියන්නේ මිනියක් වලලපු තැනකට ගියා. සොහොන ළඟ දන ගැහැව්වා. දන ගහලා කිව්වා, ඇස්වල කඳුළු වක් කරගෙන කිව්වා, ඔබ වහන්සේ දන්නවා මගේ වේදනාව. ඔබ වහන්සේ දන්නවා මගේ වේදනාව. ඔබ වහන්සේ රෝගයෙන් දුක් විඳ කෙනෙක්. දොස්තරලා ගාවට ගිහිල්ලා මං හෙම්බත් වෙලා බේත් බීලා මට මාවේ පා වෙලා. ඇයි මම සිස්ටර් කෙනෙක් උනේ? ඇයි මට මේ රෝගය හැදුනේ? මට තේරෙන්නේ නැහැ. ඔබ වහන්සේ මං වෙනුවෙන් යාඥා කරා. අඬලා සිස්ටර් ගෙදර ගියා. කොන්වන්ට් එකට ගිහිල්ලා එදා රෑ ඇය නිදාගත්තා. ඒක මරණින්දක්. ඇගේ ලාම් එකවත් ඇයට ඇහුන් නැති. කොන්වන්ට් එකේ සීනුවවත් ඇහුන් නැති මරණින්දක්. ඇයට ඇහැරෙනකොට ගොඩාක් පරක්කු වෙලා ඇය නැගිට්ටා. දකුණු අත දිහා බලනවා, වම් අත දිහා බලනවා. අවුරුදු ගානක් ගැහිලා තිබිච්ච අත් දෙක ඇයට අදහ ගන්න බෑ. ඇය ගිහිල්ලා බ්‍රෂ් එක ගන්නවා. ඇය ගිහිල්ලා පනාව අතට ගන්නවා. වීදුරුව කෝප්පේ අතට ගන්නවා. පාකින්සන්ස් රෝගය සුව වෙලා. අර සොහොන ඇතුලේ හිටියේ කවුද? දෙවනි ජුවාම් පාවුලු පාප්පෝ වහන්සේ. උන්වහන්සේ මැරුණේ පාකින්සන්ස් රෝගය හැදිලා. උන්වහන්සේව ශුද්ධවරයට ඔසවන්නට විද්‍යාඥයින් ඔළුවට අතගහගත්ත දොස්තරලව අසරණ කරපු පළමු ප්‍රාතිහාර්ය තමයි අර පාකින්සන්ස් හැදිච්ච සිස්ටර්ව සුව කිරීම. දයාබරදුවේ පුතේ, අද ඔබේ කුරුසිය හෙට ඔබේ ඔටුන්නයි. අද ඔබේ ඇබ්බැහිවීම, අද ඔබේ අරගලය, අද ඔබ අඬන, ඔබට ඔබ ඔය පාවෙච්ච, ඔබට ඔබ කාල කන්නියක් කියලා දැනිච්ච ඔබේ වේදනා අරගලය තමයි හෙට ඔබව ආශිර්වාදයක් කරවන අත්දැකීම.